ඔව් අපි එකපැයින්ම කැමති. වයින්ද වාද්‍ය අපිට ඕනේ. පාන්සල් දෙන එක කැතකොට අපි ගඳයි හොදන්න කියනවාගේ යට තමයි ඉන්නේ මොම උත්තර ගහන පොළවේ ඔක්කොම. මෑදෙන්නිත් නෑ මෑදෙන්නිත් නෑ අපි අම්බකල අපි කණ්ඩු උනේ. ඉතරයි. කැමති නෑ. මම නෑ. අවංකවම නෑ. කැමැතිමත් නෙවෙයි මේ. කැමැතිමත් නෙවෙයි මොකද මේ අර අද තියෙන රටේ තියෙන තත්ත්වයේ හැටියට එතන හොඳයි කියලා හිතෙනවා ටිකක්. පුද්ගලයා ගැන මට ප්‍රශ්නයක් නෑ. මේ සිස්ටම් එක ක්‍රමේ වෙනස් වෙන්න කෙනෙක් තමයි එන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එනවට කැමතියි. ඒවත් තමයි අපි එදා ඉඳලම ඡන්දි පාවිච්චි කරේ. අදටත් ඒ වගේ තමයි. කැමති අනිවාර්යෙන්. ඔව් මහින්ද රාජපක්ෂ මහත්තයනට කැමති. පෝස්ටර් ගහලා තියෙනවා. පෝස්ටර් වල තියෙන ඒගොල්ලෝ කරපු දේවල්. ඉතින් මම දන්නා මේ රටේ මිනිස්සු මොකක් කොයි වගේ මිනිස්සු කියලා සාමාන්‍යයෙන් අපේ මිනිස්සු කණ යනකම් ආණ්ඩුවකට බැනලා ඊට පස්සේ චන්දපුරට ගිහලා පොලිමේ හොරුන්ටම ඡන්ද දෙනවා. ඔක්කොම හොරු. ඒක නිසා ඔය මම මහින්ද රාජපක්ෂ නෙමෙයි මේ රටේ ජනාධිපති මේ රට දැන් ඉවරයි. මේක මා කාලකණි රටක් වෙලා. දැන් කරන්න තියෙන එකම දේ තමයි කොහෙන් හරි අලුත් එක්කෙනෙක් කවුරු අලුත් අපේක්ෂකයෙක් කියලා මේ රට හදන කෙනෙක් ඉන්න ඕනේ. එහෙම නැතුව මම නම් හිතන්නේ ඔය හොරු දෙකලොනම ඡන්ද දුන්නොත් මේ වැඩක් වෙයි කියලා. පහුගිය රජය කාලේ ඇතිවෙච්ච දේවල් අපිට හොඳට පේනවා. මොකද මේගොල්ලෝ මේ හරියට තාම ඔප්පු කරගන්න ප්‍රමාද වෙච්ච එක මේගොල්ලන්ගේ දෝෂයක්. එයා කරපු ගසාකෑම් මංකොල්ලකෑම් මිනිමැරීම් චෝදනා සේරම මේ තාම මේගොල්ලන්ට බැරිුණා අවුරුදු 3ක් ගිහිල්ලා ඔප්පු කරගන්න. එතකන් මෙයා හොඳ වගේ පේනවා මිනිස්සුන්ට. නමුත් මෙයා හොඳ නායකයෙක් නෙමෙයි. හම්බුනොත් නම් එයාට විශේෂත්වයක් තියෙනවා. මොකද අවුරුදු 28ක පමණ මේ යුද්ධය නිමා කරපු නායකයෙක් හැටියට එතුමාට විශාල ජනප්‍රසාදයක් තියෙන බව පැහැදිලිවම කියන්න ඕනේ. ඔක තමයි කියන්නේ. ඉතින් ආචාන් දිලොත් එකයි මෙයා ඡන්දෙත් දිලෝ එකයි. අපිට කිසිම මෙයක් නැහැ. එයා ඉතින් ඒ කියලා බලාපොරොත්තු වෙනවා. කැමති ඉතින් වැඩ කරානේ ඉතින් ටික. මොකනම් මට හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. මොකද මම දේශපාලනය ওই සම්බන්ධව කිසිම දෙයකට ඔලුව යොමු කරන්නේ නැහැ. ඔය යන පාඩුවේ යනවා. මම කැමතියි. ඔව් මගේ කැමැත්තක් තියෙනවා. මම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඉතින් හුඟක් රටතොට ගැන දන්නවා. අත්දැකීම් වලට අනුව මට පේනවා මේ රටට නිදහස ලබා දුන්නේ එතුමා. ඩී.එස්. සේනානායක මැතිතුමා ජාතියේ පියා කියලා හඳුන්වනවා. මම හෝ හඳුන්වන්නේ නිදහසේ පියා විදියට. ඒ නිසා එතුමාට බොහෝ දෙනෙක් කැමති බවයි මට මේ දක්වා ලැබිච්ච තොරතුරු අනුව පැහැදිලිව කියන්න පුළුවන්. මහින්ද වාද්‍යයට මීට වඩා හොඳයි. කැමති උඩින්ම කැමති. නෑ කැමති නෑ. එහෙනම් එයාට තියලා තියෙන අවුරුදු 2යි. I mean, only twice he can ask. He can't ask for 3 times. That is against the law. එමනා අමෙන් කරන්න ඕනේ. ඒක ඉතින් possible නෑ. 2/3 majority ගන්න ඕනේ. ඒක නිසා ඒක මම හිතන්නේ ඒක හරියයි කියලා. ඉතින් එතුමා මේ වෙලාවෙම හිටියනම් රට මීට වඩා දියුණුවක් තියෙනවා. අද අපේ රජයේ සේවකයෝට අද ජීවත් වෙන්න හම්බෙන වැටුපත් මදිනේ. මම හිතන්නේ මේකට මේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මිනිස්සු නැත්නම් අපි අවුරුදු 70ක් තිස්සේ මේ දුක විඳිනවනේ. 70ක් වරින් වර එනවා. මේක වෙනසක් වෙන්න ඕනේ. නැත්නම් පුද්ගලයා කවුරුවත් අරයක් නෑ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනේ. ඉල්ලනට කැමති මහින්ද රාජපක්ෂ ඡන්දය. රටින්න කඩයක් පත්තු කරනවා. ඉතින් අකමැත්තක් නැහැ කියනවනේ. කැමති. එදා තිවිච්ච දේශපාලන බලවේග වලට අනුව එතුමා මේ නොහිතපු මොහොතක පවත්වපු ජනාධිපතිවරණයක් නිසා එතුමාට තන මේ අහිමි වුණා. නමුත් ඉදිරියේ නම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. රටේ ජනතාව වැඩි දෙනෙක් එතුමා කෙරෙහි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දැන් ඉතින් කැමතියි. දැන් දේශපාලන නැහැ නේද? රටක් නැහැ දැන්. රට කාලා තියෙන්නේ. යම් කිසි දෙයක් කරයි කියලා මම බලාපොරොත්තුවක් තියෙනවා. යුද්ධය ඉවර කරා වගේම මම හිතන්නේ මේ යන ආර්ථිකයේ සම්බන්ධයෙන් යම් කිසි තත්ත්වයක් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වුණාට දැන් බලන්න අද සයිටම් කතා කරනවා. සයිටම් එක ගැන කතා කරුවේ සයිටම් එක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ. අද විපක්ෂයට වෙලා උනන් පස්සේ ඒකට විරුද්ධව මිනිස්සු රොද බඳිනවා එයා. ඉතින් ඒවා වැරදිනේ. ආණ්ඩුවක් පත් වෙච්ච දවසේ ඉඳන් රනිල් පෙරදිලා සද්ද නැතුව හිටියා. මේ මිනිස්සු ආපු දවසේ ඉඳන්ම කකුලෙන් ගදිනවනේ. මේක ලෝකෙට ලොකු බලපෑමක් වෙනවනේ මෙහෙම වෙනකොට. ලෝකෙ කොන් වෙලා තියෙච්ච රටක්නේ අපි. ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා. දැන් අපි දන්නා මොන සමාජ ආර්ථික අනිකුත් මේ සංස්කෘතිය මේ ඔක්කොම දවස ගන්න විනාශ වෙලා විශ්වාසයක් තියන්න බෑ හිටගෙන. ඉතින් ඒවා වෙනස් කරන කාටත් මේ ප්‍රශ්න අඩු වෙන මම කියපු ප්‍රශ්න වලින් මිදෙන
ඒ අර්බුද වලින් මිදෙන මිනිස්සු වශයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කාලේ බලනකොට ඉතින් ආගේ විශේෂම මුස්ලිම් ජනතාවට කරපු දේවල් වලට අපි කොහොමද කැමති නැහැ. හැම අතින්ම ඊට වැඩිය හොඳ වෙනවා. එතුමාගේ ප්‍රතිපත්තියක් නම් වැඩ කරපු කෙනෙක් මේ රට ගොඩනගන්න යුද්ධය අවසන් කරලා රට දියුණු කරන්න එතුමා මේ ප්‍රතිපත්තියක් හැටියට මේ කටයුතු කරන්නේ. ඉදිරිමත් ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වෙන්න පුළුවන් කමක් නැහැ කියලා දැන් නීති විශාරදයෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව එතුමාට වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම එන්න අවස්ථාව තිබුණා නම් ඉස්සලා මෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණි. එතුමිට ඒ අවස්ථාව අහිමි වුණා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ අවස්ථාව ලැබෙයි කියලා.